මේ ප්‍රශ්න ඔයාගේ ඕකිඩ් පැලවලටත් තියෙනවද? මෙන්න මේ වගේ දිලිර රෝග, එතකොට කෘමි ආසාදන, ඒ වගේම ඕකිඩ් පැල වර්ධනය අඩුවීම, මල් එන්නේ නැති ප්‍රශ්න. එහෙනම් මේ හැම ප්‍රශ්නයකටම උත්තර මේ වීඩියෝ එකෙන් ඔයාට දැනගන්න පුළුවන්. ඉතින් දිලිරනාශක ගැන කතා කරද්දී කැප්ටාන් ගැන තමයි හැම වීඩියෝ එකකම ඔයාලට අහන්න ලැබෙන්නේ. හැබැයි ඉතින් මේ හැම ඕකිඩ් ආසාදනයකටම කැප්ටාන් පාවිච්චි කළා කියලා ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මොකද මේ හැම ඕකිඩ් ආසාදනයකටම කැප්ටාන් දිලිරනාශකේ සුදුසු වෙන්නේ නැහැ. ඉතින් ඒවට තියෙනවා වෙන වෙනම දිලිරනාශක වර්ග. ඉතින් අද අපි කතා කරමු මොනවද මේ එක් ඕකිඩ් රෝග ආසාදන වලට හොඳම දිලිරනාශක වගේම කෘමිනාශක ගැන. හොඳයි එහෙනම් වීඩියෝ එකට යන්න කලින් රෝස, ඕකිඩ්, ඇන්තෝරියම් මල් වගාව වගේම ගෙවතු වගාව ගැන හැම දෙයක්ම මුල ඉඳන් ඉගෙන ගන්න අපේ channel එක subscribe කරලා ළඟ තියෙන bell icon එක click කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අපි අද යමු අපේ අලුත් gardening episode එකට. ඉතින් ඕකිඩ් පැලවලට වැළඳෙන රෝගාසාත්මිකතාවයන් වර්ග 3ක් තියෙනවා. මේකෙන් දිලිර වලින් හටගන්න රෝග, බැක්ටීරියා නිසා හටගන්න රෝග, ඒ වගේම වෛරස් නිසා ආසාදනය වෙන මෙන්න මේ වර්ග 3ෙන් තමයි ඕකිඩ් පැලවලට රෝග ආසාත්මිකතා ඇති වෙන්නේ. අපි දැන් බලමු කොහොමද මේ එක් රෝග හඳුනාගන්නේ. ඒ වගේම මේ රෝගවලට කරන ප්‍රතිකර්ම මොනවද කියලා. පත්‍ර මත ලප මතුවන රෝගය. ඉතින් ගොඩාක් ඕකිඩ් පැලවල ඔයාලා දැකලා ඇති මෙන්න මේ ආසාත්මිකතාවය. මේ ඕකිඩ් රෝගය මුලින්ම එන්නේ කොළේ යටිපැත්තේ. පොඩි ලප වගේ ඇවිල්ලා ඊට පස්සේ කළු දුඹුරු පාටට මේක හැරෙන්න ගන්නවා. මෙන්න මේ විදියට. ඉතින් මේක බැක්ටීරියා ආසාදනයක් නිසා තමයි වෙන්නේ. අපිට මේ රෝගය ඕකිඩ් පැලවලින් අඳුන ගන්න පුළුවන් මේ ආසාදනය වුණ පැලවලින් සැර ගඳක් එනවා. අන්න ඒකෙන් තමයි අපි අඳුනගන්නේ මේක බැක්ටීරියා ආසාදනයක් නිසා ඇතිවන රෝගී තත්වයක් කියලා. ඉතින් මේ ආසාදනය වුණ පැලවලට දිලිරනාශක යොදන්න කලින් මෙන්න මේ ටික ඔයා කරලා ඉන්න ඕනි. මුලින්ම නිරෝගී පැලවලින් මේ පැලය ඈත් කරන්න. ඊට පස්සේ මේ ආසාදිත පත්‍ර කපලා පුලුස්සන්න ඕන. ඉතින් මේ වගේ බැක්ටීරියා ආසාදන වලට හොඳම ඩැකොනිල් කියන මෙන්න මේ දිලිරනාශකය. ඉතින් මේ ඩැකොනිල් එක පැලයට ස්ප්‍රේ කරන්න කලින් පත්‍ර වියලිව තියෙනවද කියලා බලන්න. මොකද පත්‍ර වියලිව තියෙන්න ඕනි මේ දිලිරනාශකය එකතු කරද්දී. තෙත පත්‍ර තියෙන්න බෑ. ඉතින් මේ දිලිරනාශකය දවස් 10න් 10ට එකතු කරන්න ඕනි මේ ආසාදිත පැලවලට. උදේවරුේ තමයි මේ ඩැකොනිල් කියන දිලිරනාශක වර්ගය පැලවලට ස්ප්‍රේ කරන්නේ. ඒ කියන්නේ ආසාදිත පැලවලට. ඒ වගේම තමයි මේ වගේ ආසාදිත පැලවලට වතුර එකතු කිරීමේදීත් අපි සැලකිලිමත් වෙන්න ඕනි. උදේට විතරක් අපිට පුළුවන් වතුර එකතු කරන්න. ඉතින් මේ වගේ ආසාත්මිකතාවයකදී ගොඩක්ම හොඳ වතුර එකතු කරන එක ටිකක් අවම කරන එක. මොකද පුළුවන් තරම් පත්‍ර තියෙන්න ඕන වියලිව. එහෙමයි කියලා පැලය මැරෙන මට්ටමටම වතුර එකතු කරන්න නැතුව ඉන්න එපා. උදේවරුවට වතුර ටිකක් ස්ප්‍රේ කරන්න පුළුවන්. හැබැයි මේක දිනපතා කරන්න යන්නත් එපා. ඉතින් මේ වගේ බැක්ටීරියා ආසාදනයක් තියෙන පැලයක් අනිත් නිරෝගී පැලවලින් ඈත් කරලා සති දෙකක් විතර තියන්න ඕනි. ඩෙන්ඩ්‍රෝබියම් වලට තමයි මේ පත්‍ර කහ වෙන රෝගය වැඩි වශයෙන්ම වැළඳෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕනේ පත්‍ර කහ වෙන එක දිලිර රෝගයක් නිසා ඇතිවන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් පත්‍ර කහ වෙන්න හේතුත් තියෙනවා. එතකොට ඒක රෝගී තත්වයක් නිසා නොවෙන්නත් පුළුවන්. ඒකට හේතු කීපයක්ම තියෙනවා. ඒ තමයි නයිට්‍රජන් ඌනතාවය නිසා. පැලයට අවශ්‍ය පරිදි නයිට්‍රජන් ප්‍රමාණය අඩුවීම නිසා මෙන්න මේ විදිහට පත්‍ර කහපාට වෙන්න පුළුවන්. මේකෙදි වෙන්නේ අලුතින් දළු වෙනකොට හොඳට මෝරපු කොළවලට නයිට්‍රජන් යකඩ වගේ පෝෂක දළු වලට උරා ගන්නවා. ඊට පස්සේ අර මෝරපු කොළවල පාට කහ පාටකට එන්න ගන්නවා. මොකද පෝෂක දළු වලට උරා ගන්න නිසා. ඊළඟ හේතුව විදියට මේ පත්‍ර කහපාට වෙන්න අධික ලෙස වතුර එකතු කිරීම හේතුවක් වෙනවා. ඒ කියන්නේ නිසියාකාරව වතුර බඳුනින් බැහැර වෙන්නේ නැහැ. වතුර මේ පොට් එකේ රැඳෙනවා. මෙන්න මේ හේතුව නිසාත් පත්‍ර කහ වෙන්න ගන්නවා. ඉතින් ඒ වගේ පත්‍ර කහ වෙලා නම් ඒක රෝගී පත්‍ර වෙන්න විදිහක් නැහැ. ඊළඟ හේතුව තමයි අපි දියර පොහොර භාවිතා කරනවනේ. අන්න එතකොට සැලකිලිමත් වෙන්න ඕන නිවැරදිව මාත්‍රාවට පොහොර එකතු කරන්න. එහෙම නැති වුණොත් මෙන්න මේ විදිහට පත්‍ර කහ වෙන්න පුළුවන්. ඉතින් පත්‍ර කහ වෙන රෝගය අපි කොහොමද හඳුනගන්නේ? දිලිර ආසාදනයක් නිසාත් මේ ඕකිඩ් පත්‍ර කහ වීම රෝගයක් විදිහට අපිට දකින්න පුළුවන්. මෙන්න මේ විදිහට පැලේ උඩ පත්‍රවල කොළ වර්ණය ලා පැහැයට හැරෙනවා. ඒක ක්‍රමයෙන් මෙන්න මේ විදිහට කොළ කහ පාටට හැරෙන්න ගන්නවා. මෙන්න මේ වගේ කොළ අග කළු පාටට පිච්චිලා වගේ තියෙනවා.
මේක තමයි පත්‍ර කහවීමේ රෝගය කියන්නේ. එතකොට මම කලින් කියපු පත්‍ර කහ වෙන හේතුන් තියෙනවා නම් ඒක පත්‍ර කහවීමේ රෝගයට අයිති වෙන්නේ නැහැ. ඉතින් මේ පත්‍ර කහ වෙන රෝගය වැඩිපුරම ආසාදනය වෙන්නේ වැස්ස කාලෙට. ඉතින් ඒ කාලේදී මේ රෝගය ව්‍යාප්ත වෙන එක ගොඩාක් වේගවත්. දැන් අපි බලමු මේ පත්‍ර කහ වෙන රෝගයට මොනවද සුදුසු විසඳුම් කියලා. මේ දිලීර ආසාදනයේ හැදුන පැලවලට මැන්කොසෙප් කියන දිලීරනාශකය එකතු කරලා මේ ආසාත්මිකතාවය පාලනය කරන්න පුළුවන්. ඉතින් දිලීරනාශක එකතු කරන්න කලින් මෙන්න මේ ටික මතක ඇතුව කරන්න ඕනේ. මුලින්ම මේ රෝගී පැල නිරෝගී පැලවලින් ඈත් කරන්න. ඊට පස්සේ ආසාදිත පත්‍ර කපලා පුච්චන්න. මේකෙදි මේ පත්‍ර කොම්පෝස්ට් බින් එකට එකතු කරන්න එපා. මොකද ඒකත් මේ දිලීර රෝගය අනිත් පැලවලට ව්‍යාප්ත වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ මැන්කොසෙප් කියන දිලීරනාශකය ආසාදිත පැලවලට ස්ප්‍රේ කරන්න. ඉතින් මතක තියාගන්න මේ ආසාදිත නොවුණු පැලවලටත් ගොඩාක් හොඳයි මාසෙකට සැරයක්වත් මැන්කොසෙප් කියන දිලීරනාශකය ස්ප්‍රේ කරනවා නම්. මොකද ඒ විදිහට මාසෙකට සැරයක් හරි අපිට මැන්කොසෙප් කියන දිලීරනාශකය ඕකිඩ් පැලවලට එකතු කරන්න පුළුවන් නම් මේ පත්‍ර කහවීමේ රෝගය හැදෙන එක වළක්ව ගන්න පුළුවන්. ඊළඟ ඕකිඩ් රෝගය තමයි දිය මලන් කෑම. මේක දිලීර ආසාදනයක් නිසා හැදෙන රෝගී තත්ත්වයක්. ඉතින් මේක ගොඩාක්ම හැදෙන්නේ පුංචි ඕකිඩ් පැලවලට. මේකට ප්‍රධානම හේතුව තමයි අධික ලෙස පොඩි ඕකිඩ් පැලවලට වතුර එකතු කිරීම. විශේෂයෙන්ම කුඩා ඕකිඩ් පැලවලට වතුර එකතු කිරීම නිසා මේ ප්‍රශ්නය එන්න පුළුවන්. මේ නිසා මේ පැලවලට වතුර එකතු කරන එක නතර කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට තිරාම් කියන දිලීරනාශකය මේ පැලවලට යොදන්න පුළුවන්. එහෙම නැත්නම් හෝමායි දිලීරනාශකය එකතු කරන්න පුළුවන්. ඉතින් මේකෙන් මේ දියමලන් කෑම කියන දිලීර ආසාදන තත්ත්වය නැති කරගන්න පුළුවන්. තිරාම් කියන දිලීරනාශකය එකතු කරලත් ඔයාට ප්‍රතිඵලයක් නෑ වගේ පේනවා නම් හෝමායි දිලීරනාශකය එකතු කරන්න පුළුවන්. ඉතින් මේ දිලීර බැක්ටීරියා වෛරස් ආසාදන නිසා විතරක් නෙවෙයි කෘමි හානි නිසා ඕකිඩ් පැලවලට ලොකු හානියක් වෙනවා. අපි දැන් බලමු කෘමි හානි කොහොමද අපි මේ ඕකිඩ් පැලවලට ඇවිල්ලා කියලා හඳුනගන්නේ. ඒ වගේම තමයි ඒවට මොනවද තියෙන විසඳුම් කියලා. ඕකිඩ් පැලවලට එන කෘමි හානි වලින් මෙන්න මේ මයිටා හානිය කියලා කියන ටිකක් කරදරකාරී දෙයක්. මේ මයිටා වර්ගය පත්‍රයේ යටිපැත්ත තමයි හානි කරන්නේ. ඊට පස්සේ මේ ඕකිඩ් පත්‍රය නිකන් සුදු පාටකට වගේ හැරෙන්න ගන්නවා. ඉතින් ඕකිඩ් පත්‍රවලට විතරක් නෙමෙයි මේ මයිටා හානිය මල් වලටත් එනවා. ඔයාලා දැකලා ඇති මල්වල මේ වගේ මයිටා හානිය ආවහම මල්වල සුදු පාට පුල්ලි පුල්ලි වගේ තියෙනවා. ඒ කියන්නේ මල් වලටත් මේ මයිටා හානිය ඇවිල්ලා කියන එකයි. ඉතින් මේ වගේ අවස්ථාවලදී මේ ඕකිඩ් මල් මැලවිච්ච ස්වභාවයක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඕකිඩ් වගාවේ මයිටා හානියට ගොඩක්ම හොඳ ඇබමැක්ටින් කියන කෘමිනාශකය. මේ ඇබමැක්ටින් කෘමිනාශකය ඔයාට පුළුවන් දවස් 5න් 5ට එක දිගට 3 පාරක්. ඒ කියන්නේ දවස් 5කට වරක් 3 සැරයක් වෙන්න මේ ඇබමැක්ටින් ඔයාට පුළුවන් පැලවල, පත්‍රවලට සහ මල්වලට ස්ප්‍රේ කරන්න. මේකෙදී මයිටා හානිය උන පැල මුලින්ම නිරෝගී පැලවලින් ඈත් කරලා තමයි අපි මේ ඇබමැක්ටින් ස්ප්‍රේ කරන්න ඕනි. ඒ වගේම ඇබමැක්ටින් ඔයාට මාසපතාම මාසෙකට සැරයක් ඔයාට නිරෝගී පැලවලට එකතු කරගන්න පුළුවන් නම් ඒකත් ගොඩක් හොඳයි අපිට මේ මයිටා හානියේ පැලවලට වැළඳෙන එක අවම කරගන්න පුළුවන්. ඊළඟට ඕකිඩ් වලට එන කෘමි හානියක් තමයි මේ කහ කුරුමිනියාගේ හානිය. ඉතින් මේ කහ කුරුමිනියාගේ හානිය පුංචි පුංචි පත්‍රවලට එතකොට පොහොට්ටු වලට ඕකිඩ් මල් වලට තමයි ගොඩාක්ම හානි කරන්නේ. මේකෙදී පුංචි පත්‍ර පොහොට්ටු ඕකිඩ් මල් ආහාරයට ගන්න එක තමයි මේ කහ කුරුමිනියා කරන්නේ. මේ කහ කුරුමිනියාගේ හානිය අපිට අඳුන ගන්න පුළුවන් මල්වල පුංචි පුංචි සිදුරු ඇති කරනවා. මල්වල වගේම කොළවලත්. මේකෙන් අපිට පුළුවන් අඳුන ගන්න මේ කහ කුරුමිනියාගේ හානිය තමයි ඕකිඩ් පැලවලට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔයාලා දැකලා ඇති ඕකිඩ් කඳේ මෙන්න මේ වගේ සුදු පාට පෙන ගුලි වගේ තියෙනවා. අන්න එතනිනුත් අපිට පුළුවන් අඳුන ගන්න කහ කුරුමිනියාගේ හානිය ඕකිඩ් පැලවලට ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මේ කහ කුරුමිනියාගේ හානියෙන් අපිට පුළුවන් ඕකිඩ් පැල බේර ගන්න. මේකට හොඳම විසඳුම විදියට මෙන්න මේ ඇඩ්මයර් ඉමිඩාක්ලොප්‍රිඩ් කියන කෘමිනාශක වර්ගය ස්ප්‍රේ කරන්න පුළුවන්. ඉතින් මේ කෘමිනාශක වර්ග, දිලීරනාශක වර්ග භාවිතා කරන්න කලින් ඔයා ඒ ඇසුරුම් වල කියලා තියෙන දේවල් හරියටම පිළිපදින්න ඕනි. ඊළඟට ඕකිඩ් වලට එන කෘමි හානි වලින් එකක් තමයි මේ කඳ පණුවාගේ හානිය. ඉතින් ඩෙන්ඩ්‍රෝබියම් වගාවට ගොඩක්ම මේ කෘමියාගෙන් හානි ඇති වෙනවා.
මේකෙදි කඳ සිදුරු කරලා කඳ හානි කරන එක තමයි මේ කඳ පණුව කරන්නේ. ඉතින් මේක පාලනය කරන්න අපිට පුළුවන් සංස්ථානික කෘමිනාශක වර්ගයක් පැලවලට එකතු කරන්න. ඉතින් මේ කෘමි හානි වෙන්න කලින් අපිට පුළුවන් නිරෝගී පැලවලට සති 2කට වරක් කෘමිනාශකයක් ස්ප්‍රේ කරන්න. එහෙම නැත්නම් මාසෙකට සැරයක් හරි කෘමිනාශකයක් ස්ප්‍රේ කරලා අපිට පුළුවන් ඕකිඩ් පැල ආරක්ෂා කරගන්න. ඒ වගේම තමයි කෘමිනාශක යොදන්නේ අපි උදේ කාලේදී. එදාට අපි පැලවලට වතුර එකතු කරන්නේ උදේ නෙවෙයි. හවස 3ට වගේ. මේ දේ හොඳට මතක තියාගන්න කෘමි හානි උන සහ නොවුන පැලවලට කෘමිනාශක යොදනකොට. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාට මොකද හිතෙන්නේ? අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඉතින් අපහැදී දෙයක් ඔයාට තියෙනවා නම් මේ ගැන ඒ ගැනත් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන්ම ඒකට රිප්ලයි එකක් දෙනවා. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නම් ඇන්තූරියම් රෝග සහ ඒවට විසඳුම්. ඉතින් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට බලන්න පුළුවන් අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරලා ළඟ තියෙන bell icon එක click කරලා තියාගන්න. ඉදිරි වීඩියෝස් වලින් මම ඔයාලට රෝස, ඕකිඩ්, ඇන්තූරියම් මල් වගාව ගැන වගේම අනිත් මල් වගාවන් ගැනත් වීඩියෝස් දානවා. ඉතින් ඔයාලට කඩෙන් ගන්න පොහොර වර්ග, දිලීරනාශක වගේම ගෙදරදිම මේ දිලීරනාශක වර්ග, පොහොර වර්ග හදා ගන්න විදිය ගැන ඉදිරි වීඩියෝස් වලින් මම ඔයාලට කියලා දෙන්නම්. අනිවාර්යෙන්ම channel එක subscribe කරලා ළඟ තියෙන bell icon එක click කරලා තියාගන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හම්බ වෙමු.